එදා වෙනිසියුලාව ලෝකයේ තෙල් සම්පත් වැඩිම රටවල් වලින් එකක්. ධනවත් වෙන්න තිබුණු රටක්. ඒත් අද ආහාර පෝලිම්, හිස් ෆාමසි, රට අතෑර යන මිනිස්සු. මෙතන වැරද්ද කාගේද? කතාව ආරම්භ වෙන්නේ මෙතනින්. රටේ සාමාන්‍ය මිනිස්සුන්ට කන්න අඳින්න සල්ලි නැති වෙනකොට එයාලා අහපු ප්‍රශ්නේ උනේ අපේ රටට මෙහෙම උනේ ඇයි? රට පාලනය කරන්නේ ජනාධිපති නිකොලස් මදුරෝ. ඔහු කියනවා මම ජනතාව වෙනුවෙන් සටන් කරනවා. ඒත් ඇමරිකාව සහ බොහෝ බලවත් රටවල් කියනවා මේක ප්‍රජාතන්ත්‍රවාදයක් නෙවෙයි. එතනින්ම ගැටුම පටන් ගන්නවා. වෙනිසියුලාවට තියෙන ලෝකේ වටිනාම දේවලින් එකක් තමයි තෙල්. ඒ තෙල් ලෝක බලවත් රටවල ඇස් යොමුවන්නේ නැත්තම් ඒක අරුමයක්. ඇමරිකාව කියනවා අපි ජනතාවට නිදහස දෙන්නයි යන්නේ. ඒ කතාව ඇතුලේ තෙල් ගලන සද්දය බොහෝ දෙනාට ඇහෙනවා. මුලින් යුද ටැංකිය ඇතුල් වෙන්නේ නැහැ. සොල්දාදුවන් ඇතුල් වෙන්නේ නැහැ. ආර්ථික සම්බාධක වැටෙනවා. බැංකු වැහෙනවා. ආහාර ඖෂධ හිග වෙනවා. ක්‍රමයෙන් මේ සීතල යුද්ධයක් බවට පත් වෙනවා. මේ රටේ දරුවන් අම්මලා අතින් අල්ලගෙන දේශ සීමාව ඉක්මවලා යනවා. අපි යන්නේ යුද්ධය නිසා නෙවෙයි, බඩගින්න නිසා. මේ යුද්ධයේ පහර කෑවේ සාමාන්‍ය ජනතාව. ඇමරිකාව මුලින් බෝම්බ වලින් නෙවෙයි පහර දුන්නේ, කඩු වලින් නෙවෙයි. ඒත් ඊයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගියනින් ඒ රට විනාශ කර දැමුවා. දේශපාලනික වශයෙන් මදුරුව අත්අඩංගුවට ගත්තා. ඒත් අන්තිමට බිඳුනේ රටක්, ජීවිත, තීන. ලෝකේ බලවත් රටවල් සටන් කරලා ඒ සටනේ මිල ගෙවන්නේ තීන තියෙන සාමාන්‍ය මිනිස්සු.